ඔන්න අපි ගමනක් යන ලෑස්ති වෙලා ඉන්නේ. අපි අද යන්නේ නැන්දලගේ දෙහා. අපේ ගෙදර ඔක්කොමලත් එක්ක ලොරියේ නැන්දල දෙහා යනවා. එන්න කියලා කීවා. ඉතින් අපි ඔක්කොමලා දැන් යන්න ලෑස්ති වෙලා ඉන්නේ. මම නාලා ඉන්නේ. නිසා කොණ්ඩේ බඳින්න බෑ. ඉතින් මේ විදිහට තමයි අද කොණ්ඩ දාගෙන යන්නේ. බඳින්න බෑ. නාලා ඉන්න නිසා කොණ්ඩෙත් තෙතයි. අපේ තාත්තව අපි කෑගල්ලෙන් ගන්න එයා වැඩ. ඉතින් කෑගල්ලෙන් අරගෙන තමයි යත් එක්ක යන්නේ. තාත්තව කෑගල්ලෙන් ගන්න එයා වැඩ. ඉතින් දැන් අපි යන්න ලෑස්තිලා ඉන්නේ. ඉස්සරහට එකතු වෙලා ඉන්න බලමු. දැන් අපි මේ යන ගමන් ඉන්නේ. හලෝ මං ඔයාලට කිව්වේ නෑ නේද අපේ නැන්දලාගේ දෙහා තියෙන්නේ කොහෙද කියලා. නැන්දලාගේ ගම තියෙන්නේ මොරොන්තොට. ඉතින් මොරොන්තොටට යන්න නම් කෑගල්ල පාස් කරලානේ. අපේ තාත්තාද කෑගල්ලේ වැඩ. ඉතින් එයාව කෑගල්ලෙන් තමයි අපි ගන්නේ. අපේ ලොරි ඩ්‍රයිව් කරන්නේ තාත්තගේ හැම යාළුවෙක්. ඉතින් දැන් අපි මේ යන ගමන් ඉන්නේ. ගෙදර අයත් එක්ක තමන්ගේ පවුලේ අයත් එක්ක ගමනක් බිමනක් යනකොට කාටද සතුටු නැත්තේ නේද? මට නම් හරිම සතුටුයි. මගේ ගෙදර අයත් එක්ක මගේ පවුල අයත් එක්ක මේ විදිහට ගමනක් යනවා කියන එක පුදුම සතුටක් මට නම්. පේනවනේ. හරි ෂෝක් එකට එන්ජොයි කර තමයි යන්නේ. මගදී ඉතින් එළුවොත් දැක්කා. ඉතින් ඒ විදිහට මේ එළුව බලන්න ඔන්න බිමටත් බැස්සා ඔය වගේ දේවල් කරලා. ඉතින් දැන් අපි මේ යන ගමන් ඉන්නේ. මෙන්න මේ පැත්තට මම හරි ආසයි. මොකද මේ වෙල දෙපැත්තෙන් මැද පාර තියෙන්නේ. හරිම නිස්කලංක පැත්තක්. මගේ ෆෝන් එකේ මම ටික තමයි වීඩියෝ කරේ ළමයි. මොකද මේ මගේ ෆෝන් එකේ බැටරි තිබුණ නැහැ. ඒ නිසා මම ටික තමයි වීඩියෝ කරේ. මෙන්න අපි කෑගල්ලට ආවා. ඉතින් ෂෙඩ් එක ගාවින් අතර කරා. දැන් වෙලාව 4ට විතර. අපි ගෙදරින් පිටත් වුණේ 4ට විතර. හවස කියලා කියන්නේත් ඉතින් හරි හොඳ වෙලාවක්. මොකද මේ අවුව සැරහෙම අඩුයිනේ. අපි මගදී තාත්තලාගේම යාළුවෙක්ගේ දෙහා ගිහින් යන්නේ. ඉතින් මට වීඩියෝ කරගන්න පුළුවන් වෙයි දන්නේ නැහැ. මොකද බැටරි පොඩ්ඩක් අඩුයි. තාත්තා කීවා එහෙට එන්නම් ඔයාලා හෙට එන්න කියලා කිව්වා. ඉතින් අපි යනින් ගමන් ඒ ගෙදරට ගිහිල්ලා එහෙත් තමයි තාත්තව අරගෙන අපි නන්දල දෙහා යන්නේ. මේ අපි ඒ ගෙදරට යන්න කේක් එකක් ගන්න ගියපු තැන. ඉතින් එතනදී අපි ලොරි නතර කරලා අම්මා හැම ගියා කඩෙන් මොන හරි ගේන්න කියලා. ඉතින් ඒකත් අරගෙන අපි දැන් මේ යන ගමන් ඉන්නේ. අපි තාත්තව එහෙම ගත්ත ළමයි. මේ මට ඒ ටික මේ
දැන් තාත්තයි අපි ඔක්කොමලා මේ නැන්දලා දෙහ ආවා. ඉතින් සාමාන්‍යයෙන් දැන් වීඩියෝ කරේ නැහැ. ඉතින් දැන් මෙහි ඇවිල්ලා රඹුටන් කැඩුවා. අපේ දෙහත් රඹුටන් තියෙනවා. ඉතින් මෙහි ඇවිල්ලා මෙහෙනුත් රඹුටන් කඩාගෙන අපි බතුත් කාලා දැන් යන්න තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් මම කලින් කිව්වා වගේ ආපස්සට මතක් කරනවා ඇත්තටම තමන්ගේ පවුල අයත් එක්ක ගෙදර අයත් එක්ක කොහේ හරි ගමනක් යනකොට මාර විනෝදයි. හරිම ෂෝක් ඉතින් නේද? හැමෝම ආසයිනේ. මාත් හරි ආසයි වගේම හැමෝමත් ආසයි. ඉතින් දැන් අපි මේ ගෙදර යනින් ගමන් ඉන්නේ. දැන් හවස 6:00 විතර ඇති. ඉතින් ආයෙ දවසක ලස්සන වීඩියෝ එකකින් අපි හම්බෙමු. බයි.